හැමෝටම සුබ දවසක්. සොයමිත් සකෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද වීඩියෝයෙන් අරන් එන්නේ ද්විත්වා සිරුකුණාට හේතුවෙන් සිදු වූ දියගැලීම් කිහිපයක් සහ අනුමත කළ නොහැකි ක්‍රියාවන් කිහිපයක වීඩියෝ දර්ශන වගේම පළ වූ ප්‍රවෘත්ති බිඳක්. අම්පාර සයින්තමරුදු ප්‍රදේශයේ වොලිවේරියන් ගම්මානය අසලින් ගලාගෙන යන කරීවාහපච්චු ඇලට මෝටර් රථයක් පෙරළී මෙම අනතුර සිදුව තිබුණේ අද පෙරවරු 10ට පමණ. ඇල මාර්ගයට යාබදව ගමන් කරමින් තිබූ අදාළ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි යතුරු පැදියකට ඉඩ දීමට යාමේදී පාලනයෙන් ගිලිහී ගොස් මෙම අනතුර සිදුව තිබුණා. එවන විට රථය තුළ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ 6 හැවිරිදි මිනිබිරියද සිට තිබෙනවා. අනතුරින් පසුව මෝටර් රථය ඇල මාර්ගය ඔස්සේ ගසාගෙන යන අයුරු අසල නිවසක තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. ඒ වන විට ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කරේවාහපච්චු ඇලද ජලයෙන් පිරී පැවති අතර මෝටර් රථයේ සිටි පිරිස උදව් ඉල්ලා කෑගසන අයුරුද මෙලෙස දැකගත හැකි වුණා. கட்டு அதுல கட்டு ස්ටේරිංගල සුත්ත ප්‍රදේශවාසීන් විසින් මෝටර් රථය දෙසට ලණුවක් දමා එය මෝටර් රථයේ ගැටකසා ගන්නා ලෙස පැවසුවද රුදුරු ජලකඳ හමුවේ මෝටර් රථය නිමේෂයකින් සැඟව ගියේ මෙලෙසින්. කලවතුර අනතුරුව ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්ව මෝටර් රථය ගොඩට ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අතර ඊට බැකෝ යන්ත්‍රද යොදා ගැනුණා. නමුත් පැයකට ආසන්න කාලයක මෙහෙයුමකින් අනතුරුව මෝටර් රථය ගොඩට ගන්නා විටත් එහි සිටි අඹුසැමි යුවල සහ ඔවුන්ගේ මිනිබිරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා. මෙලෙස මියගොස් තිබුණේ 63 හැවිරිදි සින්නි ලෙබ්බේ සබුර්දීන් සහ 60 හැවිරිදි මොහොමඩ් තම්බි තස්මින් නැමැති එම ප්‍රදේශයේම පදිංචි අඹුසැමි යුවලක්. අනතුරින් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ 6 හැවිරිදි මොහොමඩ් ජරීනා අසලා මෙහෙවිස් පාසලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. පිහිනීම වගේම ජීවිත ආරක්ෂාව පිළිබඳව ඉගෙනීමට උනන්දු වන්න. පීනන්න වගේම ජීවිත ආරක්ෂාව ගැන ඉගෙන ගන්න කැමති අයට පුළුවන් මගේ වීඩියෝ නරඹා ඉගෙන ගන්න උත්සාහ කරන්න. තව දෙයක් තමයි මගේ අදහසක් තියෙනවා අස්වැසුම තියෙන වගේම අඩු ආදායම් ලාභී ළමයින්ට නොමිලේ උගන්වන්න. හැබැයි පෝල් ෆී එක නම් ගෙවා ගන්න ඕනේ. රුපියල් 300ක් හෝ 400ක් වගේ මුදලක් තමයි වෙන්නේ පැයකට. පැයක් හොඳට ඇති. ෆී එක පෝල් එකෙන් පෝල් එකට වෙනස් වෙනවා.
ළමයි 5 දෙනෙක් නම් අඩුම ඉන්නවා නම් හොඳයි. මම ඉන්නේ දීගම් ප්‍රදේශයේ. එයාට ඉන්න ළමයින්ට දෙමාපියන්ට පුළුවන් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. මගේ තවත් අදහසක් තමා වයස් භේදයකින් තොරව නොමිලේ වැඩමුළු පැවැත්වීම. කැමති කට්ටිය ඉන්නවා නම් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. ඔයාලා කැමති නම් මේ දේවල් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න, like and comment කරන්නත් පුළුවන්. මගේ අනිත් social media වල links පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒවා follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.